ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ යම් දෙයක් ඕනෑවට වඩා අගය කිරීමට යාමෙන් එය නැති වී යාම ගැන කියවෙන ගම්හාමිනේගේ තෙල් බෝතලය වගේ කියන ප්‍රස්තාව පිරුළ ගැනයි. ඔන්න දුවේ පුතේ, එක ගමක හිටියා ගමරාල කෙනෙකුයි ගමහාමිනේ කෙනෙකුයි. මේ දෙන්නට වතු පිටි වගේම මුදල් අතින් කිසිම කරදරයක් තිබුණේ නැහැ. ගමරාලත් හරිම උත්සාහවන්තයි. කම්මැලිකමක් තිබුණෙම නැහැ. නිතරම වතු පිටියේ වැඩ කරනවා. පොඩ්ඩක්වත් නිකන් හිටියේ නැහැ. ගමහාමිනෙත් එහෙමමයි. ඔන්න ඉතින් දවසක් ගමරාල කුඹුරේ ඉඳලා හවස ගොඩාක් මහන්සි වෙලා ගෙදර එනවා. ගෙදර ආපු ගමරාල හාමිනේට කියනවා, අනේ හාමිනේ, අද නම් මගේ හිසේ කැක්කුමයි. හරි අමාරුයි. ඉහේ තෙල් ටිකක්වත් ගාගත්තොත් හොඳයි කියලා. ඒ කතාව ඇහුව හාමිනේ ඉක්මනට ගෙට ගිහින් බෝතලයක් අරගෙන එනවා. මේක හොඳ තෙලක්. මම මේක ගෙනාවේ පහුගිය සුමානේ ගමට ගිය වෙලාවේ. ඔළුවේ කැක්කුමට නම් හොඳටම හොඳයි. හාමිනේගේ මේ කතාව ඇහුව ගමරාලට ඇති වුණේ හරි සතුටක්. ඔහු අල්ලපාලා තෙල් ටිකක් අතට වක් කරන්නකෝ එහෙනම් කියලා කියනවා. ඒත් ගමහාමිනේ ඒකට කැමති වුණේ නැහැ. එපා දැන් තෙල් ගාලා වැඩක් නැහැ. ඒ ඔක්කොම ඔළුවට නෙමෙයි කොට්ටෙටයි උරන්නේ. හෙට උදේ ගාමු. එහෙම කියලා ගමහාමිනේ තෙල් බෝතලේ අරගෙන ගෙට ගියා. හාමිනේ කියන කතාවත් ඇත්ත. ගමරාල හිතුවා. පහුවදා උදේ ගමරාල කුඹුරට යන්න සූදානම් වෙලා හාමිනේට කතා කළා. "කෝ හාමිනේ අර තෙල් බෝතලේ? දැන් ටිකක් ගාගෙන ගියා නම් හොඳයි." ගමරාල කිව්වා. "දැන් තෙල් ගෑවා කියලා ඇති වැඩක් තියෙනවය. මඩේ ගිහින් අවුව කරවෙලානේ ඉන්නේ. හවසට ගාමු." හාමිනේ කිව්වා. ගමරාල කල්පනා කළා. හාමිනේ කියන කතාවත් ඇත්තක් තියෙනවා කියලා එයා උදැල්ලත් අරගෙන ආයෙත් කුඹුරට ගියා. ඔන්න එදා හැන්දෑවෙත් කුඹුරට ගිහින් ආපු ගමරාල තෙල් ටිකක් ගා ගන්න හැදුවා. එතකොටම හාමිනේ "අපෝ, මේක මේ හැන්දෑවේ ගාලා බෑ. කොට්ටෙට උරනවා. මං කිව්වේ මේක හොඳ තෙලක් කියලා කියනවා." හාමිනේ කිව්වා හරි. ගමරාල ඒක පිළිගත්තා. පහෝදා උදෙත් ගමරාල කුඹුරට යන්න සූදානම් වෙලා තෙල් ටිකක් ඉල්ලුවා. ගමහාමිනේ ඉක්මනට ගෙට ගිහින් තෙල් බෝතලේ අරගෙන ආවා. ඒක ගමරාලගේ අතට දුන්නා. "දැන් ඔය තෙල් ගා ගන්නද හදන්නේ? දැන් මේ මඩේ බහින්න හදන වෙලාවේ. දැන් තෙල් ගාලා වැඩක් තියෙනවයේ. අවුවට කර වෙනවනේ." ගමහාමිනේ කිව්වා. ඒ කතාව ඇහුවා විතරයි ගමරාලට පුදුම කේන්තියක් ආවා. "දැන් කවද ඉඳලාද මං තෙල් ටිකක් ඔළුවේ ගා ගන්න හැදුවේ? මට උදේ ගා ගන්නත් නැහැ, හවස ගා ගන්නත් නැහැ" කියලා ගමරාල කෑ ගැහුවා. උදේ මඩට රෑ කොට්ටෙට ඔහෙ ඵලයන් කසල ගොඩට කියලා තෙල් බෝතලේ කහල ගොඩට විසිකල ගමරාල උදැල්ලත් කර තියාගෙන කුඹුරට යන්න ගියා. ගමහාමිනේට ගොඩාක් දුක හිතුණා. අන්නේ ඒක තමයි පුතේ කියන්නේ යම් දෙයක් ඕනෑවට වඩා අගය කිරීමට යාමෙන් එය නැති වෙනවා කියලා. ඔන්න ඔය කතාව නිසා තමයි පුතේ කියන්නේ ගමහාමිනේගේ තෙල් බෝතලය වගේ කියලා.